අපි බලමු අගෝස්තු මාසය කොහොමද කියලා. අගෝස්තු මාසය ආරම්භ වෙද්දී නිහඬව තිබුණු තත්ත්වයක් එකපාරටම වෙනස් වෙන එනර්ජි එකක් පේනවා. ඔයාට සංගවලා තිබුණු සත්‍යයක් හෙළි වෙන්න පුළුවන්. කෙනෙක් ඔයා ගැන නැවත හිතන්න පටන් ගන්න එනර්ජි එකක් පෙන්නනවා. බලාගෙන හිටපු මැසේජ් එකක් හෝ කෝල් එකක් බලාපොරොත්තු නොවූ වෙලාවක එන්න පුළුවන්. ඔයාගේ ඉන්ටියුෂන් මේ මාසේ ඉතා ශක්තිමත්. හිත කියන දේ නොසලකා හරින්න එපා. කෙනෙක් තමන් කරපු වැරැද්ද තේරුම් ගන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඉවසීම පරීක්ෂා කරන සිදුවීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් පස්සේ දේවල් පැහැදිලි වෙනවා. පරණ චැප්ටර් එකක් වැහිලා අලුත් චැප්ටර් එකක් ඇරෙන ලකුණු පෙන්නනවා. මුදල් සම්බන්ධයෙන් ලැබෙන අවස්ථා අත්හරින්න එපා. ඔයාගේ වටිනාකම නොදැක්ක කෙනෙක් ඒක තේරුම් ගන්න පුළුවන්. අලුත් හමුවීමක් හෝ වැදගත් කතාබහක් මේ මාසේ සිදු වෙන්න ඉඩ තියෙනවා. බිය නිසා නවත්තපු දෙයක් නැවත පටන් ගන්න හිතෙනවා. කෙනෙකුගේ සැබෑ අරමුණු හෙළි වෙන්න පුළුවන්. අනවශ්‍ය නෙගටිව් එනර්ජි වලින් ඈත් වෙද්දී දේවල් සැහැල්ලු වෙන්න පුළුවන්. මාසයේ මැද භාගයේ තීරණාත්මක වෙනස්කමක් ගෙන එන්න පුළුවන්. අතහැරියා කියලා හිතපු අවස්ථාවක් නැවත ඔයාට ලැබෙන්න පුළුවන්. අභියෝගයක් ජයගෙන තමන් ගැන විශ්වාසය වැඩි වෙනවා. බලාපොරොත්තු නොවූ ආරාධනයක් හෝ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අගෝස්තු මාසයේ අවසානයේ මං වෙනස් වෙලා කියන ඔයාට දැනෙන තරම් මානසික වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. ෆයිනල් මැසේජ් එක අතීතයට බැඳිලා ඉන්න එක අතහැරලා ඔයාට වටින දේවල් තෝරගෙන ඉදිරියට යන්න. මං හිතනවා මේ රීඩින් එක ඔයාට රෙසිනේට් වෙන්න ඇති කියලා. channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.